යාළුවනේ අපි අද ආවා මකිනහර සෙරියායකට. බලමු අපි ඇතුළට ගිහිල්ලා මොන වගේද කියලා. ඇතුළට ගිහලා අපිට මේ වගේ ලස්සන කියුට් අයිටම් දකින්න පුළුවන්. ඇත්තටම මේවා මාරම අමුතු ලස්සනක් තියෙන්නේ. ඔය මම පෙන්නන්නේ ඒවා තමයි. ඇත්තටම පූසොන්ගේ හැඩ, කොළවල හැඩ, මල්වල හැඩ තියෙන කේක වර්ගේ පිඟන් බඩු තියෙනවා. ඔය වීදුරු බෝතල්. ඒ ඇත්තටම හුරු බූටි. ඒක නිසා ඕන කෙනෙකුට හිත යනවා ගන්න. මාත් ඉතින් ගියාම ඔය ඔක්කොම බලලා තමයි එන්නේ. කියුට් අයිටම්. ගෙදරට ඕන කරන හැමදේම ලස්සනට තියාගන්න පුළුවන් විදියට හැමදේම උතන තියෙන නිසා 14 වෙනිදා ඔය විදියට අපි සෙරියායකටත් ගිහිල්ලා තව ඇඳුම් වගේකුත් අරගත්තා. ඒවත් අරගෙන උදේවරු ඔය විදියට ගත වුණාට අපි එළියට යමු කියලා තීරණය කරා. හවස ඉතින් අපි එළියටත් ගියා. ඔය හෙලෝ ගුඩ් ඉවනිං ළමයි. අද අපි යනවා වැලන්ටයින් සමරන. අපි අවුරුද්දකට පස්සේ තමයි මේ වැඳලා ගිය අවුරුද්ද අපි එකට නෙමෙයි මේ අවුරුද්ද තමයි අපි එකට වැලන්ටයින් සමරන්නේ. ඉතින් අපිට හරි පොඩ සතුටින් ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ කකිරාව කියන සිටි එකේ දොන්කියටත් ගියා. යන අතර මම චොක්ලට් මේ තමයි චොක්ලට්. අපි අක්කගේ ආසම කෑම. බඩු ටිකක් උත් අරගෙනම තමයි අපි සෙරියා යන්න ගියේ. මම මේ ආවාදී vlog එකකට ගත්තා නම් හරි. ඔය face remover මයිල් කපන එක ගෝඩ් මිල්ක් එක එන ෂැම්පු නෙමෙයි බොඩි වොෂ් එක. බොඩි වොෂ් එක නේ. මේක ගානේ මේ ආයෙ පාඩු. ගෝඩ් මිල්ක් එක. ඒක ඊයේ 1999. ඔය විදිහට මෙහි ෂැම්පූ ඔය තියෙන නම් බොඩි වොෂ් වර්ග ඔය හනි බ්‍රෑන්ඩ් එක ඒකත් හරිම හොඳයි කියලා මම අහලා තියෙනවා. ඩව් එක ඩව් තියෙනවා ලංකාවේ නම් මට හොයාගන්නත් කොළඹ පැත්තේ නම් නැති. හරිම අමාරුයි අපි ඉන්න පැත්තේ නම් ඒක හොයාගන්න. ඉතින් මෙහෙ තියෙන දකින්න හරි සතුටුයි. කිලෝ 2නේ ඒක. දැන් නම් මට අවුලන්නේ. අද කියන්නේ ඔයා මොකද ගන්න නැද්ද? vlog එක. මේක සුවඳයිද? මම මේක try කරලා නෑ. අද try කරන්න. අද තමයි ගත්තේ. මේක තමයි ගන්නේ. ඒක එච්චරම ගාතියකුත් නැද්ද මන්ද? ෂැම්පූ නම් මනුනුත් බලලා ඉස්සරහට යන්න ගියා.
ඉස්සරහට අපිට කෑම බඩු එහෙමත් ගන්න තියෙන නිසා අපි මේ පැත්තට ගියා. chili oil එක. chili oil තියෙනවා mackerel. පරණ ගත්තේ. එයාට මේකප් අයිටම් බලනවා කියන්නේ අපි eggs ගත්තා. අනේ ඔන්න ඇකිලේ මේ ගෙදර ගෙනියපුවා තියෙනවා. පලිතේර ඇපල් අනසියස් ගෙවන්න. ඔයා සෙට් එක බලන්න ඕනේ. වෙඩින් ගිරි මෙනික ගත්තා. donkey bashi. Sias mana hari kian? और बाइसिकल कौन है? और तो जियो एक तीन आदे? ठीक है जियो याक्तिया ඔයාට අද හැපිද? Oh, I'm happy. I'm happy මගේ ලෙගෝස් ගන්න. ආයෙ යනවද shopping? ඔය මෙයා මාත් එක්ක කියව යන්නේ. ලෙගෝස් ගන්න දානවා. ගන්න ඉන්න එකද? ලෙගෝස් වලට ආසයි කීකේ තමයි යන්නේ. මට කලෙක්ෂන් එකම තියෙනවා. ලෙගෝස් ගන්න ඕනේ අද මේ ගන්න තමයි try ගොඩක් කලෙක්ෂන් තියා. කලෙක්ෂන් එකක් තියෙද? තිබුණා එතන. පික් කන්න ගියේ නැහැ. යාලා සෙකන්ඩ් ෆ්ලෝර් එකට. ඒක තියෙන ලස්සන වාව්. ලස්සන wow. බලන්න මේ වගේ ලස්සන කීයේ 2000 සත්තු සෙට් එකම ඉන්නවා ඒකේ. टॉयज පැත්තට අපි ආවේ. මේ ළමයි විශේෂ දෙයක්. eggs දිනවා. මේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න පාන් වගේ හැදෙන්න. මේ ෂොයි. ෂොයි හොම්. banana candy. Nesa. වීඩියෝ දාගන්න. අර ගන්නේ. ෂොයි නේ. අපේ බබාට ෂූස් බබාට ෂූස්. ඉස්සරියක් අය බබාට නැගති වගේ. මේක තින අයට අඩි ලස්සනයි. ජොගින් යනවනම් ජොගින් මේ පැත්තේ ස්කින් කියන්නේ මම ආසම පැත්ත හස්බන්ඩ් ආස නැති පැත්ත. එබෙත කැමරාම්ස් තියෝ. මේ අර අතන නැතුව මේ නයිසින මයික් සීරම් එක මගේ. නැද්ද? මම ආවා ලිප්ස්ටික් පැත්තට. මේක තමයි රෙව්ලොන් ලිප්ස්ටික් එක. සතු එක තියෙනවා. මේ පාට තියෙනවා. මේ
අද නම් මම ඒවා ගත්තේ නෑ. මට ලිප්ස්ටික් එකකට මම ආසයි හිතුණා. ඒ කලර් එකට මට ගොඩක් ආසයි හිතුණා. ඒත් ගත්තේ නැහැ අද. ලස්සන. විදිහට මම බැලුවා ඉතින්. බලමු ගාලා. ඊට පස්සේ අපි ගියා සයිසීරියා එකට. මගේ පළවෙනි වතාව මේ යන. මට ඇත්තටම ඕනම එක්ස්පීරියන්ස් කරන්න කොහොමද කියලා. 2, 3, 4, 5, 6. අනිත් අයත් කැමති වුණ නිසා ඒක ගියා. 7. ඒ වුණාට කෑම නම් එච්චර මට නම් රසක් තිබුණේ නැද්ද මන්ද ඒක මට හිතාගන්න බැහැ. මට රස අඩුයි කියලා තේරුණා එතන. එහෙනම් අපි ටිකක් කෑවා. මම ගත්තේ අනියන් තිබ්බ උඩින් දාලා ඒක ස්මෙල් එක ඉතින් බජට් ෆ්‍රෙන්ඩ්ලි තැනන්නේ. බෑ මට ගුඩුවම් බඩ යස්. ඕක නම් හොඳයි. ඔය චිකන් නගට්ස් එක නම් හොඳයි. විදිහට කෑම කරපුවා අපිට ලැබුණා. ඔයා මේක නෙමෙයි ගත්තේ නේ? බීම ජාති කෑමිකා පොඩි ගානක් තියවලා කද්දී හා ෂෙට් හිටියා පොඩි බබේ. එයා කිව්ටනේ. මට හතවනවල හිටියා. ඉතින් මට පෙබරවාරි 14 ගත වුණේ. ඉතින් අපි ආයෙමත් ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න. බයි. සයනාරා.